මොකක් කියලාද මේකේ සර්ච් කරන්නේ? හරි. අපි දියුණු වීමේ රහස කියලා සර්ච් කරමු බලන්න. එන්නේ දියුණු වීමේ ලුණු රහස කියලා තියෙනවා. ලුණු වලින් දියුණු වෙන ක්‍රමයක්ද කොහෙද? දියුණු වෙනවා නම් ලුණු හරි මොකක් හරි කමන්නේ අම්මා එන්නකෝ එයාට බඩක් පෙන්නන්න. අම්මා මේ බලන්නකෝ මට හම්බුණා සුපිරි මැජික් එකක්. ලුණු වලින් දියුණු වෙන ක්‍රමයක්. ඉතින් ඒකේ මොකද කරන්න තියෙන්නේ? කොහොම ඉන්නකෝන්නේ පොඩ්ඩක් හදිසියෙන්නේ නැතුව. මාත් මේ බලාගත්තේ නෑ මොකද කරන්න කියලා. අපි පොඩ්ඩක් බලමු ඒකේ මොකද කරන්න තියෙන්නේ කියලා. අම්මේ මුලින්ම මෙහෙමයි කරන්න තියෙන්නේ. ලුණු පැකට් එකක් ගන්නවා. ඒක කඩනවා. කඩලා ඒක අරගෙන පීරිසියකට දාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අයියෝ පොඩ්ඩක් ඉන්නවානේ එකපාර තේරුම කියනවාද? ඊට පස්සේ ගන්න. ඊට පස්සේ ලුණු පීරිසිය මෙන්න මෙහෙම අත් දෙකට අරගෙන ලුණු පීරිසිය අත් දෙකට අරගෙන මොකද කරන්නේ? අයියෝ ඉන්නකෝ අනේ පොඩ්ඩක් මැද්දෙන් පයින්නවනේ ඉතින් හැම වෙලාවෙම මේක කියන්නත් ඕනේ මිනිස්සයා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ලුණු එක මෙහෙම අත් දෙකේ තියාගෙන ඕම් ගම් ගණපතයේ නමෝ නමः කියලා කියන්න ඕනේ. එච්චරද කරන්න තියෙන්නේ? අයියෝ ඒක දන්නේ නෑ අනේ. ඔයා ඉතින් හැම වෙලාවෙම මැද්දෙන් පයින්නවනේ. කොහෙද ඉතින් මට අහගන්න දෙන එකක් ඈ? අම්මේ මේ ඒක අපිට ඕන තැනකින් තියන්න පුළුවන්ලු. ඒ කියන්නේ අපිට ඕන කාමරයකින් තියන්න පුළුවන්ලු. හැබැයි ඒක අපි කොහේ හරි අර කියන්නේ කට්ටියට එහෙම වැඩි පේන්නේ නැති තැනකින් තියන්න ඕනේ. ඇඳ යටින් වගේ තියෙනවා නම් ඇඳේ අපි කකුල් දෙක දාන්නේ නැති පැත්තෙන් තමයි තියන්න ඕනේ. මේ අම්මේ අපි දෙන්නත් ඒක කරමුකෝ. ඉතින් වැඩි සල්ලි කීයක්වත් වේදන් වෙන දෙයක් කියන්නේ. ලුණු ටිකක් තියලා දිනු වෙන්න තියනවා නම් කොච්චර හොඳද? අපිත් කරමුද? අනේ අම්මේ ඒකට ගොඩක් අමාරු දේවලුත් නෑ අනේ. අපි දෙන්නත් ඔන්නයි කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඔව් දුවේ අපි එහෙනම් දැම්ම කරමුද? අයියෝ ඒ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. මේක කරන්න පුළුවන්. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා විතරයි ලුණේ අප්පා. අයියෝ මද ඒකත් අද කරන්න වෙන්නේ නැහැ නේ ඉතින්. ඔව්වනේ. ඒකද ඉතින් දැන් දවස් ගානක් බලන් ඉන්න ඕන. මම නිදා ගන්නවානේ. ඒ දවස් ගානක් යද්දි හරි. අම්මා මොකද ළමයෝ මේ හොල්මනක් දැකලා වගේ? හොල්මනක් දැකලා නෙවෙයි යන්නේ. අපි අලුතෙන් ගත්ත ගේකෝ. ඇයි අපි තාම මේ පරණ ලොට්ට ගේම ඉන්නේ. මොන අලුත් ගේයක්ද ළමයෝ? මේක තමයි අපේ තියෙන පරණ ගේයි අලුත් ගේයි දෙකම. ඒක හීනයක් එතකොට. අම්මා මේ අම්මා අද කවදද? අද ඉරිදා ළමයෝ ඇයි? අද ඉරිදද? අයියෝ ඉතින් බදාතු මෙරෑනේ. තව කොච්චර කල් තියෙනවද අප්පා බදාට වෙන්න? අයියෝ කාටුන් එක හොදන්නත් එපායි අප්පා. වෙරිත් එක්ක. නම් මෙතන බාට දෙකක් කියලා කියන්න ඕනේ නේද? ඕවා නෑ අප්පා. මේ රෙදි හොදන එකක් නම් වෙලාවකට මට එපා වෙන්නේ. මොකද රෙදි අඳිනවද මන්ද? අම්මා. පහනත් හදලා තියලා නෑ ඒක හොද ගන්න. ඊට පස්සේ නිදහසේ පහන තියලා නිදා ගන්න පුළුවන්. අම්මා අද දවස කවද්ද?
මේ දවස් කිසිම හරිම ඉන්නේ අප්පා. කෝ දැන් ඉතින් වැඩට යන්න එහෙම අදහසක් නැද්ද? අනේ මොන වැඩද අම්මේ? කොහොම ඉන්නකො මගේ සුදු අම්මේ. අපි ලුණු තියලා හැම කාමරේකින්ම අපි ලුණු තියලා. හැම කාමරේකින්ම ලුණු තියලා ඊට පස්සේ අපි පොසත්. තව දවස් දෙකක් ඔයා ඉවසන්නකෝ අනේ මං කියනවාට. මේ අම්මා මේ දැන් ඇත්තට අපි අනිද්දා දැන් ලුණු තියලා. අපි මොකද කරන්නේ? අපේ ලොකු වාහනයක් අරගෙන ලොකු ගෙයක් හදමු. ටිකක් අද අපි ගේ හදන්නේ කොහොමද? තට්ටු දෙකේ ගෙවල් වලට නම් මං ආස නෑ අනේ. තට්ටු දෙකේ ගෙවල් නම් ඕනේ නෑ. අපි හොඳ නින හත වැරන්ඩාවක් හදමු. වාහනේ දාන්නත් හැබැයි. මං යනවානේ. අද පතාදා යේ මුළු වාසනාවන්ත දවස. අදින් පස්සේ මම පොසත් මනුස්සයෙක්. දැන් උදෙන්ම ගිහිල්ලා නා ගන්න ඕනේ. නාගෙන තමයි ලුණු තියන්න ඕනේ. පිරිසිදු වෙලා තියන්න කිව්වනේ. පිළියදු කන්නත් බෑනේ අද. ඒක තමයි දුක හිතෙනම තියෙන්නේ. කවන්නේ. අපි අංකෝ නාලා ලුණු තියලා දින වෙන්න. අම්මා මේ අද මට වතුර එකක් උණු කරන්න. මං අද නා ගන්න ඕනේ උදෙන්ම. වතුර එකක් උණු කරන්න මට බොන්න නාලා. ඒ මොකද ළමියෝ උදේ පාන්දර මීහරක් මස් කාලා වගේ. දැන් යා ලුණු තියන්න. ඕම් ගම් ගණපතයේ නමෝ නමः ඕම් ගම් ගණපතයේ නමෝ නමः. වැඩේ ගොඩ. කොවාක්කේ තමස මගේ බාර දෙක දාගෙන ගියා නේද? කොහෙද ඒක තියෙන්නේ? ඒ කොහෙන්ද මම නැගිලි ගානට වල්ලන්නේ බාර දෙක. මේක මොනවද ඇඳියත් තියලා තියෙන්නේ? ලුණු නේද මේ? අක්කේ අක්කේ අං අර මොලයා කෑ ගහනවා. ඇයි බං? අනේ තමස ගෙන්නම් පුදුම කරදරයක්නේ තියෙන්නේ. ඈ බා මොකද ඔය තමස මේ ලුණු කප් එකක් ඇඳගෙන තියාගෙන? මොකක් තමස ඒක ගත්තද? අයියෝ ඔය තමස නම් මහා මාරණයක් වුණා නෙමෙයිද නෝක. අයියෝ තමස දන්නේ නෑනි බං. මේක තිබ්බහම අපි දියුණු වෙනවා. පොසත් වෙනවා. මේක ඉතින් සති දෙකෙන් දෙකට අයින් කරන්න ඕනේ. මේක සති දෙකෙන් දෙකට අයින් කරලා තිබ්බහම අපිට ඉතින් කෝටිපතිය වගේ තමයි සුදු මල්ලියේ. ඔබට කොහෙද ඌව තේරෙන්නේ? උඹගේ තියෙන්නේ මම ගොම්බොලයක්නේ. දැන් තෝ මේක අයින් කරානේ ඇඳ යටින්. අනේ අක්කේ තමසගේ ගොම් මොලේ නා. ඔහොම ලුණු තිබ්බොත් එහෙම තමස නෙවෙයි. ලුණු කම්පැනි එක ගන්න දිනු වෙයි. දැන් කඩේට ගිහලා බලපන්කෝ ලුණු පැකට් එක ගාන කීයද කියලා. ඉස්සරහට ලුණු හිගේකුත් එනවා. එතකොට තමසගේ ලුණු වනේ දිනුම වෙයි. අනේ මෙමත් ගොම් ගහ. මොකා ලුණු ඉංගියක්